සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මුං ඇට වලින් පුරවාගත් දැල්ලු කරියක් තමයි හදන්න යන්නේ. අපි මොනවද ඕනි කියලා බලමු. දැල්ලු ටික හොඳින් සුද්ධ කරගන්න හොඳින්. ඊට පස්සේ මුං ඇට ටික අපි පුරව ගමු. මුං ඇට උයා ගන්නත් පුළුවන්, ඔයාලට නිකන් තම්බලා ගන්නත් පුළුවන්. අද මං උයාගෙන තමයි එකතු කරගන්නේ. මේ විදිහට හොඳින් පුරව ගන්න. දැල්ලගේ ඇතුළටම යනකම් හොඳින් පුරව ගන්න. ඊට පස්සේ ටූත් පීක් එකකින් මෙහෙම රඳව ගන්න. ඒ විදිහට අපි කීපයක්ම හදාගමු. දැන් අපි හදන විදිහ බලමු. මුලින්ම තෙල් ටිකක් දාගන්න. අපි ඒකට රම්පේ කරපිංචා එකතු කරගමු. ඊළඟට අවමිරිස් ටිකකුත් අපි එකතු කරගමු. කුරුඳු කෑල්ලකුත්. හුළු හාල් ටිකක් දාගමු. මේක ටිකක් බැදෙන්න අරින්න ඕම. අපි ලුණු ටිකකුත් එකතු කරගමු. හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි තුන පහ ටික එකතු කරගමු. ගම්මිරිස් කහ, අමු තුන පහ ටිකක්, කරි කුඩු ටිකක් එකතු කරගමු. ලුණු ටිකක් එකතු කරගන්න. අපි ඒක ටිකක් බැදෙන්න ඇරලා දැල්ලු ටිකත් එකතු කරගමු. දැල්ලු ටික මෙහෙම අවුර ගන්න. අන්තිමටම අපි පොල් කිරි දාගමු. ඒකල මේක අඩු ගින්දරේ විනාඩි 10ක් විතර වහලා පිසගමු. ඔයාලා කලවම් කරන්න ඕන ටිකෙන් ටික. නැත්තම් කිරි ටික කැට ගැහෙන්න පුළුවන්. අපි දැන් විනාඩි 10ක් විතර පස්සේ බලමු කොහොමද කියලා. දැන් බලන්නකෝ අපි හදාගත්ත දැල්ල කරි එක කොහොමද කියලා. මේක ගොඩක් රසවත්. මේ ගමම මගේ channel එකත් subscribe කරන්න. අපි නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.